හායි සුබ දවසක් හැමෝටම. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මාස 6 මගේ පුංචි බබාත් එක්ක ගත කරපු උදේවරුවක්. උදෙන්ම නැගිටලා මම දැන් උයලා ඔක්කොම ඉවර කරලා තියෙන්නේ. දැන් බබාගේ රෙදි ටික සෝදන්න මේ යන්නේ. බබා නිති අතරේ මම දැන් නාගෙන ඊට පස්සේ මේ ගෙදර ඔක්කොම අතු ගාලා අස් කරන්න තමයි හදන්නේ. ගේ අස්කල් ඉවර වෙලා මම දැන් හොදගත්ත රෙදි ටික දාගන්න හදන්නේ. අද මම බබාට දෙන්නේ කුරුදුඩ හාලුයි. ඒකට මම අල ටිකක් දාලා තඹ ගන්නවා. මේ ටික තමයි අද බබාට දෙන්නේ. මම බබාගේ කවන භාජන ඔක්කොම ටික මේ වගේ බේසින් එකකට දාලා උණු වතුර දාලා ටික වෙලාවක් තියෙනවා. ඔය අතරේ අපි චූටි දඟ කොල්ල නැගිටලා මම දැන් ඉතින් එයත් එක්කත් පොඩ්ඩක් කියලා සෙල්ලම් කරනවා. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා මගේ බබාට දෙන සීරියල් එකක් ගැන. මේ හැමදේම මම බබාට කලින් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන දේවල්. මම මාස 5 ඉඳන් තමයි බබාට කැම්ප් පටන් ගත්තේ. මෙතන මම හැම දෙයක්ම මේස හැඳි දෙක ගන්න තමයි අරන් තියෙන්නේ. පොඩි ප්‍රමාණයක් තමයි මුලින්ම හදලා තියාගන්න. මොකද ගොඩක් කල් තියන්න බෑ. මෙතන මුලින්ම තියෙනවා මුං ඇට, කඩල පරිප්පු, කව්පි, ඒ වගේම කඩල, සුවදල් හාල්. මේ ඔක්කොම මම දැන් හොදලා තියෙන්නේ. හොදලා තෙත මාත්තු කරලා තියෙන්නේ. මම මේ හැන්දෙන් තමයි මේවා මැනලා අරගත්තේ. මම දැන් මේ වගේ පෑන් එකක් ලිපේ තියලා මුලින්ම සුවදයි හාලුයි, කව්පි, කඩල පරිප්පු ටිකයි ටිකක් කබල බැද ගන්නවා.
මම දැන් ඒ ටික අයින් කරලා කඩල ටික දාගන්නවා. කඩල ටිකක් දාගෙන ඒකත් හොඳට මේ බැද ගන්න ඕනේ. මේ තියෙන මම දැන් කබල බැදගත්ත මගේ ධාන්‍ය වර්ග ටික. මම දැන් ඒ ටික ග්‍රයින්ඩ් කරගන්න හදන්නේ. මේ තියෙන අපි ග්‍රයින්ඩ් කරගත්තු අපේ ධාන්‍ය වර්ග ටික. මම දැන් ඒ ටික මේ වගේ පිනීර එකෙන් හොඳට හලා ගන්නවා. මොකද කැට කැට තියෙන්න පුළුවන්නේ. ඒක නිසා මේ වගේ හොඳට ඒක හලා ගන්න ඕනේ පිනීර එකෙන්. මම දැන් මගේ සීරියල් ටික මේ වගේ හොඳට පිරිසිදු කරගත්ත බෝතලයකට දාගන්න. මම මේක උණු වතුර තම්බලා හොඳට වේලගෙන තියෙන්නේ. මේ සීරියල් එක මම බබාට උදේට හරි එහෙම නැත්නම් හවසකට හරි දෙනවා. ඒකට මම කරන්නේ ලිපේ පෑන් එකක් තියලා ඒකට සීරියල් ටිකක් දාලා උණු වතුර ටිකක් දාලා හොඳට රත් කරගන්නවා. එහෙම නැත්නම් බබාගේ ෆෝමියුලා එකෙන් ටිකක් දාලා හොඳට රත් කරලා පේස්ට් එකක් වගේ හදලා දෙනවා. මම බබාට 11 මාර වෙනකොට වගේ කවන්න ගන්නවා. බබත් දැන් ආසාවෙන් කනවා. ඔන්නෝම තමයි මගේ උදේවරුව බබත් එක්ක ගත වෙන්නේ. වීඩියෝ එක නරඹුවට ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.